ගැම්මෙන් මට තඩේට බයිනු තුවක් මාරු කරගත්තා ඔන්න එනවා ඉතින් තියන්න තියෙන කෙලින්ම ස්නයිප් එනම මට උඩ 100 අයියෝ welcome friends ඉතින් මොකද වෙන්නේ ඔන්න ඉතින් අදත් ඇවිල්ලා තියෙනවා දිගායක YouTube channel එකෙන් තවත් අලුත් gameplay වීඩියෝ එකකට ඉතින් ඔන්න අද ඇවිල්ලා තියෙන්නේ zombie H2 කියන සුපිරිම zombie game එකෙන් ඉතින් මේක 2D game එකක් මේකේ ඉතින් friends තියෙන අපිට මේක map කීයක් තියෙනවද දන්නේ නැහැ කොහමරි අපිට මේක එක මිෂන් තියෙනවා මිෂන් කර කර අපිට තියෙන ඉස්සරහට zombieලාට වැඩි තිය යන්න තමයි ඉතින් ඔයාලට පේනවා ලොබි එකටත් පණ දීලා තියෙනවා මේ විදිහට මනුස්සයා වැඩි තියෙනවා ඉතින් මේ මුලින්ම වැඩි තියෙන එක්කෙනාගෙන් තමයි අපි ප්ලේ කරන්නේ ඉතින් friends මේකේ ඔයාලට මියුසික් එක විතරයි ඇහෙන්නේ සවුන්ඩ් ඇහෙන්නේ නැති වෙයි මේ මොකද මේකේ සවුන්ඩ් අඩු කරන්නවත් වැඩි කරන්නවත් බෑ මගේ මන් දැන් දැනගෙන තියෙන වීඩියෝ ගොඩක මේ සවුන්ඩ් එකකින් තමයි කටහඬ ඇහෙන්නේ නැහැ ඒකින්ද මට එඩිට් කරන්නවත් බෑ ඒ ටික ඒකින්ද මම මේකේ මේ සවුන්ඩ් එක නැති කරනවා මියුසික් එක විතරක් තියලා එනම් ෆ්‍රෙන්ඩ්ස් අපි වැඩි කතා නැතුව යන් අපේ ගේම් ප්ලේ වීඩියෝ එකට ඉතින් පේනවා සවුන්ඩ් අඩු කරත් මේ ඒ කියන්නේ මේකේ මියුසික් ඔන් කරත් මේකේ මේ සද්ද නම් ඉතින් ඒ ගානක් තමයි ගණන් ගන්න එපා මගේ කටහඬ දැනුත් හරියට ඇහෙන්නේ නැති වෙයි ගේම් ප්ලේ එකේදී නම් හරියට ඇහි මොකද ඒකේ මේ මියුසික් එක වැඩි නැහැ ගේම් ප්ලේ එකේ ඉතින් මම මේක චුට්ටක් ප්ලේ කරා මට මොකද අවුරුදු 10ක වගේ බලපොරොත්තුවක් තියෙනවා මේ වගේ ගහලා එනම් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි පළවෙනි මිෂන් එකට යමු ඉතින් මම මේ තුවක්කු දෙකකුත් ගත්තා මේ විදිහට අපි රෙඩි ඔන්න ෆ්‍රෙන්ඩ්ස් මිෂන් එක පටන් ගත්තා දැන් අපි මේ අපේ zombieලා මරන්න ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේක ආතල්ලේ ගහන්න පුළුවන් ගේම් එකක් ඉතින් ඔයාලා පේනවා ඉතින් zombie එනවා කොහොමද මෙන්න මේක මේ නිකන් මේ කාලේ අර පොප්කෝන් ෂර්ට් එකක් අරගෙන මේ ඊළඟදාරි එක්කගේ ටොප්පියක් දාගෙන කොණ්ඩෙත් පාට කරලා සුපිරියට ඉතින් ඉන්නේ බොල්ලා මොකද ගැම්ම ඉතින් අපි ගැම්මට ඉස්සරහට ඇදෙමු ඉතින් මේකේ වෙලාව අනුව කට්ටේ zombieලා බලන්න තමයි තියෙනවා ඔයාලට පේනවා ඉතින් වම් පැත්තේ උඩ මේ ටයිමර් එක යනවා ඉතින් ෆේස් මැරෙනවා මේ විදිහට අපිට මේ ගෑස් වලට තියලා ගෑස් මේ විදිහට පාරේ මැද වලවල් මේ ඔක්කොම තියෙන්නේ ඒවට අපිට වෙඩි තියලා කඩන්න පුළුවන් එතකොට අපිට සල්ලි යවුවාම අම්මට සිරි අපිට සුපිරි ෂොට් ගන් එකක් හම්බුණා ෆ්‍රෙන්ඩ්ස් ඉතින් සුපිරි ෂොට් ගන් එකක් තමයි මේක කොහොම හරි මගේ හෙලිකොප්ටර් එක ෆ්‍රෙන්ඩ්ස් මගේ ටයිම් එක ඉවර වෙලා එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි යන් හෙලිකොප්ටර් එකට මට සල්ලි මල්ලක් ගන්න බැරි වුණා ෆ්‍රෙන්ඩ්ස් අපරාධේ අපි ගියා මිෂන් කම්ප්ලීට් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද මම මෙන්න මේ මුළු ඩිස්ට්‍රික්ට් එකම ගහන්න හිතන්නේ ඉතින් ඩිස්ට්‍රික්ට් 13 තමයි මේකේ නම එහෙනම් අපි යමු නෙක්ස්ට් මිෂන් එකට ෆ්‍රෙන්ඩ්ස් මේකේ ඇඩ් වෙනවා ගණන් ගන්න එපා ඉතින් මිෂන් එක ඉවර වෙනවා ඇඩ් වෙනවා ඒක ගණන් ගන්න එපා ඒක ගණන් ගන්න කාර්යයක් නෙමෙයි එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි යමු අපේ ඊළඟ මිෂන් එකට මොකක් හරි සොන්දියක් ඉන්නවනේ ලෝඩින් ස්ක්‍රීන් එක ඒක මරනවා අන්තිමට ලෝඩ් වෙලා ඉවර වුණාම ඉතින් ඒකත් මරු ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න පාරේ මැද තියෙන වලට වෙඩි තිබ්බාම එක එක ඒවා හම්බ වෙනවා අපිට ඉතින් අපිට හෙල්ත් වැඩි කරගන්න ඒවා එහෙම ඒවල රෙයා දේවල් මෙන්න මේකේ වැඩිපුර හම්බ වෙන්නේ සල්ලි මලු තමයි මෙන්න මේ බෑග් එකක් හම්බුනහම අපිට උණ්ඩ වැඩි වෙනවා හෙල්ත් එක වැඩි වෙනවා ඒකත් ඉතින් උට්ටා රෙයා
Epic 13 කියලා මුළු මැප් එකෙම ගහ ගන්න පුළුවන් වුණොත් අද මේ ටක් ගාලා අපිට පුළුවන් ඊළඟ මේකට මේක සීරියස් එකක් ගන්න ඊළඟ මේකටත් යන්න. ඉතින් මේ සාරාත ගතිය අපේ මේ බ්ලොක් ඉතින් අන්නේ ඒකත් තේරුණා ගේම් එකත් මේ සීරියස් තිගරුණා. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි ඊළඟකට ඊට කලින් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මගේ යාළුවෙක් ඉන්නවා ගෙවල්ලගේ යාළුවෙක් අපේ ඉස්කෝලේ අපේ පන්තියත් එක්ක. ඉතින් යන්නේ එයාට YouTube channel එකක් තියෙනවා. ඇත්තටම කියන්න බෑ මගේ නම කිව්වට එයාගේ නම එයා කියන්නේ කියලා හිතන්නේ නෑනේ. කොහොමද එයාගේ නම එයා මේ channel එකක් තියෙනවා Facebook කියලා මේ AI වීඩියෝ දාන එකකුයි තව යකමෙන්ටි කියලා මේ channel එකකුයි. ඉතින් ඒ channel දෙකත් subscribe කරලා ඉතින් එයා එක්කත් එකතු වෙලා ඉන්න. ඔයාලගේ වීඩියෝ බලලා ලයික් එකක් දාලා සෙට් එක. මගේ වීඩියෝ බලලා ලයික් එකක් දාලා ෂෙයා කරලා කමෙන්ට් කරලා subscribe කරලා bell notification එක all දාලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ ඩිස්ට්‍රික්ට් ගහලා බලන්න. ඉතින් මේකේ තව තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් මොකද්ද මේකේ තව ගේම් තියෙනවා. මේ ගේම් එක හදපු කට්ටියගේ නම මතක නෑ. මම ඒක බලලා කියන්නම් පස්සේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේක හදපු කට්ටියගේ තව ගේම්ස් තියෙනවා. ඒවත් මේ ප්ලේ කරලා බලන්න ඕනේ. මම මේකේ ගේන මේ සීරියස් ඉගුණ ගමන් මම ඒ ගේම් එක එයාලගේ තව ගේම් තියෙනවා. ඒවත් ප්ලේ කරලා බලන්න. ඉතින් මට දැන් හෙලිකොප්ටරේ ආවා. මම මිෂන් එක දින්නා මට සොම්බිලා පණ මරන්න තමයි තිබ්බේ. ඒ නම් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි ගැම්මටම යන් දැන් අපි ඊළඟ මිෂන් එකට. ඉතින් මේක මේ මිෂන් එක චුට්ටක් අමාරු මිෂන් එකක්. ඉතින් මට මේක චුට්ටක් එකපාරක් විතර වලදී මට ගණන් ගන්න එපා. මේක චුට්ටක් මිෂන් එක නම් අපි යමු අපි අනිත් මිෂන් එකට. මේ හම්බිය නම් මම දැක්කා නේ ෆ්‍රෙන්ඩ්ස්. නම් අපි යමු. අපේ තුවක් කොමාරු කරගන්න ඕනේ. මේක හොඳ නෑ මේ බ්ලොක් 18 එකක්. ඒ වුණාට මේකෙන් තමයි මම මුලින්ම තියන්නේ. අන්තිම තුවක්කෝ තමයි මම තෝරගන්නේ. එතකොට උණ්ඩ ඉවර වුණාම මේ බ්ලොක් එකට වැඩි උණ්ඩ තියෙනවා මගේ මේ AK47 එකේ. ඒකින්ද මම මේක තියාගන්නවා. මේකේ උණ්ඩ ඉවර වුණාම ඩිස්ට්‍රික්ට් වල තමයි හම්බ වෙන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අපි මරාගෙන යනවා මුන් ටික. ඔය මොකද්ද? අනේ මන්ද ෆ්‍රෙන්ඩ්ස් මට මොකක් හරි ග්ලව්ස් දෙකක් වගේ එකක් හම්බුණා. මෙන්න තවත් කැසිනෝ මැෂින් එකක් තියෙනවා. දෙකයි මට අපිට මේ
ගැම්මෙන්ම අදත් වැඩේට බයිමු. තුවක්කු මාරු කරගත්තා. ඔන්න එනවා. ඉතින් තියන්න තියෙන්නේ කෙලින්ම ස්නයිප් වගේ තමයි සීන් එකක් තමයි තියෙන්නේ. බිම්ම තමයි යන්නේ. රෙද්දි තියන්න ඕනේ. විනාඩි දෙකක් ඒ විදිහට අපි ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ. ඔළුව තමයි තියන්නේ ෆ්‍රෙන්ඩ්ස් කට්ටියගේ. දුර ඉඳන් එන හින්දා ඔළුවටම තමයි වදින්නේ. තාම එකෙක්වත් ගැහුවේ නෑ බැරි එකකට. කුයික්ලි වැඩේ කරන්න ඕනේ. ඒකට තමයි ලේසි. අම්මා ඩැමෝනේ. ඔන්න AK47 එකට මාරු වුණා ෆ්‍රෙන්ඩ්ස් පළවෙනි වතාවට වීඩියෝ එකේ. ඉතින් මේ කොටෝ ගන්නක් හින්දා දිගටම අපිට ඔබාගෙන යන්න පුළුවන්. බ්ලොක් එකේ එකපාර ඔබන්න පුළුවන්. ඔන්න ගැහුවා ෆ්‍රෙන්ඩ්ස්. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් දැක්කද ගහන. අපි බැරි එකට ෆ්‍රෙන්ඩ්ස්. ෆ්‍රෙන්ඩ්ස් මේකේ ඩැමේජ් උත් අඩු වෙන ෆ්‍රෙන්ඩ්ස් ඔටෝ ගන්නක් හින්දා 84යි තියෙන්නේ උණ්ඩ. උණ්ඩත් 84යි. තව තප්පර 10 එන්න තියන්නේ. ඔය ටික අල්ලන් තියාගමු බොසා. AK47 අයියෝ බොසා හරි ඉවරයි. හෙලිකොප්ටර් හරි අයියෝ හරි දියට මිෂන් කම්ප්ලීට්. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න ඉතින් අපි මේ මිෂන් එක කම්ප්ලීට් කරා. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි ඊළඟ මිෂන් එකට. ඊළඟ එකේ තියෙන්නේ අපිට බෝම්බ 4 3ක් පුරවන්න ඉතින්. ඒක ලේසි නෑ වැඩි මම ගාපල් මේ පාර ලේසි හිතලා හරියට උදේ පාන්දරම කැඩුවා මල්ල හරියට ගෑස් එකක් පිපුර උදේ පාන්දර. හොම්බියාට තිය ගිහිල්ලා තමයි අපිට ඉස්සරහා TNT ලොකු බැර මෙන්න මේ වගේ පෙට්ටියක් තියෙනවා. අන්න ඒකට තිබ්බාම එක පුපුරන. අන්න ඒවා තුනක් පුපුරවන්න තමයි තියෙන්නේ අපිට. මෙන්න තියෙනවා. ෆ්‍රෙන්ඩ්ස් පිටිපස්සෙන් එන අයට නම් අවුල් මට ගැහුවා. Glock එක powerful. Glock එකේ 98ක් තියෙනවා damage. AK47 එකේ 92යි. ඔන්න තව TNT එකක් තියෙනවා. සේනාවක් කවුන්ටි ඔක්කොම ඉවරයි. TNT එකෙන් අපිට මුකුත් වෙන්න ඒක හොඳයි. ඒකත් හැදුවා නම් තමයි නියමයි වුණාට වැඩි දුරට තව ගාන ෆිල්ස් නෝමෝ හරියට මේ හෙලිකොප්ටර් එන අපිට තියෙන තැන ගන්න. ඕ දුව හරියට.
එන්නේ කිලෝමීටර් 40කුත් යන්න තියෙනවා මේකේ මේ මාර හිමීට එන්නවා හැබැයි මෙන්න උණ්ඩි විරුණාම තමයි කේස් එක වෙන්නේ උණ්ඩ අඩි කරගන්න පුළුවන් අපිට. ඒ 100 පපර ගන්න. පොනි මේ ආරක්ෂා කරගන්න ඕනේ මාවත් ආරක්ෂා කරගන්න ඕනේ. අම්මට සුසන්ත ගහන්න එපා සුසන්ත. අයියෝ සුසන්ත 100 පපර ගන්නවා අයියෝ. සුසන්ත. අයියෝ පප්පේ වරෙන්කෝ. Inde mona retta manne tani tengin nombamata appa ini friends appa inne balamba meke nakarala ina ade asin unda tiruna onno tama prashne undi veruna loku undi veruna tiyan tamare kidamette ayyo siya pappe ubi angko කලබල හරියන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේක ගහන්න බෑ කලබල වෙලා ඉලක්කේ ගහන්න ඕනේ වැඩි කියන්නේ 100 පප්පවත් ආරක්ෂා කරගන්න ඕනේ මගේ උණ්ඩක් තියෙන්නේ එන පුට්ටයි තියෙන්නේ උණ්ඩ අයියෝ මීටර 4යි තියෙන්නේ ටක් ගාලා වරෙන්කෝ වරෙන් ලොකු එක ගාලා 100 හරියන්නේ ආසාව උන්නනේ මං ඉවරයි උන්නනේ සීයා ඉවරයි ෆ්‍රෙන්ඩ්ස් අන්තිමට මාව කෑවා අයියෝ සීයා නැග්ග හෙලිකොප්ටරේට මාව කෑවා අයියෝ ඒ වගේම 260 ගාණක් තියෙනවා උණ්ඩ 260ක් තියෙනවා ඉතින් මේ සේ ගන්න එක දැන් සෙල්ලන්නේ මේ අප්ඩේට් එකෙන් පස්සේ ඒක සෙල්ලන්නේ ඉතින් මෙතනින් යාට වල් 10 පාරක් විතරම යනවා බලා ගන්න පුළුවන් දැන් ඒ ටික ෆ්‍රෙන්ඩ්ස් මම අන්තිම ටිකේදී මැරුවා ෆ්‍රෙන්ඩ්ස් මේක කරන්න බෑ චුට්ටලි දැක්සලා ඉන්නවා ඔන්න මම මෙතනින් යාට කතා කරන්නේ නැහැ අන්තිම මිෂන් එක තියෙන්නේ කතා කරන්නේ නැහැ කිව්වොත්
බලන් ඉන්නදී නම් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මොකද වෙන්නේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ ඉතින් ඔයගොල්ලන්ට හිතන අදහස් කමෙන්ට් කරන්න ඒ වගේ වීඩියෝ ලයික් එකක් ගන්න ඒ වගේ යාළුවෝ ගන්න මේ වීඩියෝ ෂෙයා කරන්න ඒ වගේ channel එක subscribe කරලා bell notification එක all දාලා තියාගන්න එතකොට මම වීඩියෝ එකක් දැම්මම ඔයාලට notification එක කරලා ඔයාලගේ ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන් වීඩියෝ එකක් දැම්ම කියලා notification එක කරලා එහෙනම් friends අදට අපි ගිහින් එන්නම් Não faça, não finge ser mal.